හයි ෆ්‍රෙන්ස් ඉතින් ඔන්න අද මං අරන් ඇවිල්ලා දින HiPost 2 වල boot loader එක unlock කරගන්න පුළුවන් glitch එකක්. ඉතින් මේ glitch එක ඔයගලන්ට දැනට use කරන්න පුළුවන්. මං හිතන්නේ අප්ඩේට් එකක් ආවට පස්සේ මේ glitch එක ඉක්මනටම patch වෙයි. ඉතින් මේ ගොඩක් කට්ටිය try කරලා බලන්න. සමහරක් විට හරියන ඉඩ තියෙනවා නැති වෙනත් ඉඩ තියෙනවා. ඉතින් මම ටක් ගාලා ඔයගලන්ට වීඩියෝ එක තේරුම් කරලා දෙන්නම් කොහොමද මේ දේ කරන්න කියලා. ඉතින් මේ විදිහට ඔයගොල්ලෝ යන්න ඕගොල්ලන්ගේ my account එකට මුලින්ම ඔයගොල්ලන්ගේ දැන් තියෙන my account එකෙන් log out වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඔයගොල්ලන්ගේ additional settings වල develop options වල develop options නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් about phone ගිහිල්ලා HiPost version කියන එක හත් පාරක් tap කරලා develop options unlock කරගන්න. ඉතින් මුලින්ම ඔයගොල්ලන්ගේ තියෙන my account එකෙන් ඔයගොල්ලෝ log out වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න ඕනේ phone එකේ settings වල apps කියන එකට ගිහිල්ලා මෙතන උඩ show all apps කියන එක ඔබන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ search කරන්න ඕනේ මෙතන ඔයගොල්ලෝගේ search bar එකේ settings කියලා search කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පෙන්නනවා මේ විදිහට apps ටිකක් පල්ලෙහාට. ඉතින් එතන මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ උඩ settings කියන එකට යන්න ඕනේ. settings කියන එකට ගිහිල්ලා ඒකේ clear data කරන්න. clear all data කියන එක ඔබන්න. ඊට පස්සේ ආයෙ back යන්න. back ගිහිල්ලා මම මේ display එකේ පෙන්නනවා වගේ පිළිවෙලට ඒ හැම එකම clear data කරන්න. ඉතින් මේ හැම එකම clear data කරාට පස්සේ ඔයගොල්ලෝ ඔටෝම home menu එකට යයි මේ විදිහට වීඩියෝ එකේ තියෙනවා වගේ. ඉතින් ඊට පස්සේ කරන්න ඕනේ මෙතන මේ වගේ power button එක press කරන් ඉඳලා ඔයගොල්ලන්ගේ phone එක restart කරන්න ඕනේ. ඉතින් මේ විදිහට power button එක press කරන් ඉද්දී ඔයගොල්ලෝගේ boot option එක මේ විදිහට පෙන්නනවා. ඒකේ reboot කියන එකට දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ phone එක restart වෙයි. ඉතින් boys phone එක restart වුණාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝ settings වලට යන්න ඕනේ. settings වලට ගිහිල්ලා ඔයගොල්ලෝගේ Xiaomi account එකට ඔයගොල්ලෝ log වෙන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එකේ කරනවා වගේ log steps ටික follow කරන්න ඔයගොල්ලන්ගේ Xiaomi account කියන option එකට යන්න ඕනේ. settings වල මෙතන ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ account එකට log වෙන්න. මම මෙතන log වෙන්නේ Google එකෙන් මගේ account එක. මම මෙතන Google එකෙන් log වුණා කියලා ඔයගොල්ලෝ Google එකෙන් log වෙන්න ඕන කියලා එකක් නැහැ. ඔයගොල්ලන්ගේ phone number එක නැත්නම් email එක දීලා password එක ගහලා ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ඔයගොල්ලන්ගේ account එකට log වෙන්න. ඊට පස්සේ log වුණාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ about phone option එකට යන්න. about phone option එකේ මේ OS version කියන එක හත් පාරක් tap කරන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ගේ develop options unlock වෙන්නේ. ඊට පස්සේ settings වල additional settings වල ඔයගොල්ලන්ට පෙන්නනවා මේ විදිහට develop option එක. ඉතින් develop option එකට ගියාට පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ USB debugging කියන option එක on කරගන්න ඕනේ. ඉතින් මෙතන මේ විදිහට option එක අපිට enable කරද්දී මෙතන මේ විදිහට tick එක දීලා අපි මේ තප්පර ගාන ගියාට පස්සේ මෙතන okay කියන එක ඔබන්න. ඊට පස්සේ boys ඔයගොල්ලන්ගේ මේ විදිහට mi unlock status කියලා option එකක් ඇති. ඒකට ගිහලා මේ විදිහට agree කියන එක ඔබන්න. ඉතින් හොඳට මතක තියාගන්න මේ දේ කරන්න ඕන ඔයගොල්ලෝ mobile ඊට වලින් wifi වලින් නෙමෙයි. ඊට පස්සේ මෙතන add account and device කියන එක ඔබන්න. ඊට පස්සේ පොඩි වෙලාවකින් පස්සේ මෙන්න මේ වගේ message එකක් ඔයගොල්ලන්ට එයි. boom. ඉතින් ඔන්න request එක වැටුණා guys. ඉතින් මේ විදිහට තමයි මේ glitch එක use කරන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ glitch එක use කරලා HiPost 2 වල ඔයගොල්ලන්ගේ boot loader unlock request එක දාගන්න. ඉතින් අපිට මම use කරේ මේකට Redmi Note 12 එකක් HiPost 2 තියෙන phone එකක්. ඉතින් මම දන්නේ නැහැ කොච්චර කාලයකට මේ patch මේ method එක වැඩ කරයිද. මේ method එක ඉක්මනට patch වෙන්නත් පුළුවන්. ඉතින් guys ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.